සුබ දවසක් වේවා ඔබ හැම දිනාටම. අද ලස්සන වීඩියෝ එකක් එක්ක ඔබත් එක්ක පුංචි දෙයක් කතා කරන්න හිතුවා. මුලින්ම මේ වීඩියෝ එක බලලා ඉන්න. එමය සුන්දර සිහිනකි හැමදාම තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම සංසාරෙම සුවඳ දේවි බැඳුනාම සඳ දෙවුදුව යන්න එපා නොකියාම කවියක් වී තොල් පෙති මත මුණන්න කඳුළු තාම නැතුවත් දරනු දැනේද බිඳුණු දාකමට තරවටු නොමදේද රිදුම් එපා පෙම් කළ සිත කිසිදාක ඉන්න ළඟින් සදදවුද දැක්කද මේ පුංචි දරුවව හරි අපූර්වට ඒ අම්මා ඒ තාත්තා පුහුණු කරන ඉඳී බලන්න. මේ දරුවා දවසක සමාජයේ තනියෙන් වැඩ කරන්න ඕන. තනියෙන් ගමනක් යන්න ඕන. හැමදාම මේ අම්මා තාත්තා ජීවත් වෙන්නේ නැහැ. එයාගම කියලා පවුලක් එක්ක අනාගතේ වැඩ කරනවා. ඒක දන්න මේ අම්මා සහ තාත්තා මේ දරුවට අනාගතයට වටින පාඩමක් උගන්වනවා. හරිම ලස්සනයි. බලන්න ඒ දරුවා වෙනම වැඩක හිටියේ. ඒ අතර අම්මා තාත්තා ඉතාමත් ආදරණීය විදිහට හාදුවක් දෙනවා. ඒක හරිම ආදරණීය විදිහට දරුවා බලන් ඉන්නවා. දරුවා මොකද කරන්නේ? අම්මට ආදරයෙන් හාදුවක් දෙනවා. ඊට පස්සේ තාත්තා බලන්න කරපු දේ. තාත්තා අම්මට හරි ආදරයෙන් කැව්වා. ඒක අර චූටි දරුවා බලාගෙන ඉන්නවා. මේ දරුවා මොකද කරන්නේ? අම්මට හරි ආදරයෙන් කෑම ටිකක් කවනවා. බලන්න කොච්චර ආදරණීය බවක් පෞල් පරිසරයක් තුල හදා ගන්න පුළුවන්ද, තියා ගන්න පුළුවන්ද? ඒ අඩිතාලම අම්මට සහ තාත්තට දාලා දෙන්න පුළුවන්. හැබැයි ඊටාම අවාසනාවන්තකම කියන්නේ දරුවෝ හැමදාම ලංකාවේ දකින්නේ අම්මා සහ තාත්තා අතර තියෙන ද්වේෂ සහගත හැඟීම් තමයි හැම තිස්සෙම දකින්නේ. තාත්තගේ පුරුද්ද හැමදාම බීගෙන ඉන්න එක. බීලා ඇවිල්ලා මහා හයියෙන් අම්මට කෑ ගහලා අම්මට බනිනව. ඒ සියල්ලම සමහර විට මේ දරුවෝ දකින්න. එතකොට ඒ අත්දැකීම දරුවා හැමදාම දකිනවා, අත්විඳිනවා. එතකොට ඒව තමයි ඒ දරුවා තුලින් නිරන්තරයෙන්ම දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ දරුවගේ කතාව බහ රළු වෙලා තියෙන. එතකොට සමහර විට ඒ අම්මා තාත්තා දුන්න ඒ වැරදි ආදර්ශය නිසා සමහර විට දරුවගේ ක්‍රියාකාරීත්වයේ වැරදි විදිහට යෙදුනේ සමහර විට අර අම්මා තාත්තා හැමදාම ලබා දුන්න වැරදි ආදර්ශය නිසා. ඒක නිසා මම ඊටාමත් ආදරයෙන් ඉල්ලනවා දරුවන්ව හදන්න පුළුවන් අම්මට තාත්තට මිසක් මේ බාහිර සමාජයට නෙවෙයි කියන එක. ඒක මුත්තම හොඳ පණිවිඩයක් තමයි මේ ලස්සන වීඩියෝ එක. එහෙනම් මං හිතනවා මේ පුංචි පණිවිඩය අපේ අම්මලා තාත්තලා තමන්ගේ ජීවිතයට අරගෙන හදා ගන්න පුළුවන් ඔබේ දරුවා ඉතාමත් නිවැරදි විදියට හදා ගන්න නම් ඔබ
ගෙදරදී ගොඩාක්ම ආදර්ශවත් වෙන්න. ඔබට ආදරය කරන සුන්දර දරුවෙකු, සමාජයට වටිනා වැදගත් සුන්දර දරුවෙකු හෙට ලොවට දායාද කරන්නටයි මේ මගේ පණිවිඩය. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.